Hi guys, අපි දැන් යන්න හදන්නේ අපි බෝඩි මේ දැන් පේරාදෙණි කැම්පස් එක ආවට තමයි අපි තාම ඉන්නේ. තාම ගම්බින් බලා යන්න බැරි වුණා. ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ අපේ හොද්දටම යට වෙලා හොද්දටම ඒ කියන්නේ අලාභ හානි දැඩිව සිද්ධ වෙච්ච අපේ යාළුවෙක්ගේ බෝඩිමකට මොකකටවත් නෙවෙයි යන්න හදන්නේ යාළුවා ඒ කියන්නේ ගම් වතුර එන්න කලින් යාළුවා ගෙදර ගිහිල්ලා තිබ්බා. හැබැයි එයාගේ පොත්පත් ඒ වගේම ඇඳුම් පැළඳුම් හැමදේම බෝඩිමේ දාලා ගිහිල්ලා තමයි තිබ්බේ. ඉතින් අපිට දැන් කෝල් එකක් දීලාකෝ පුළුවන් නම් ඒ පැත්තට ගිහිල්ලා බලන්න. ඒව ගොඩ ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔය ඈතෙන් පේන්නේ ළමයි මේ ඈතින් පේන්නේ මේ ටිකම ඔය ඔක්කොම යට වුණා. එහා පැත්තේ ඔය ගස් වලින් එහා පැත්තේ තියෙන මහවැලි ගඟ. මහවැලි ගඟ ජලය මට්ටම ඉහළ ගිහපු හින්දා තමයි මේ පැත්තට වතුර ඔක්කොම ආවේ. ඉතින් අපි ඔය බෝඩින් වලින් අයින් වුණා. අයින් වුණාට ඉතින් ඇත්තටම බේර ගන්න පුළුවන් උනේ දෙකින් හිටපු ඇඳුමයි ලැප්ටොප් එක ෆෝන් එක ඔය වගේ පොඩි දේවල් ප්‍රමාණයක් විතරයි. ඉතින් අපි දැන් ඉන්නේ මෙන්න මේ පැත්තේ. ඉතින් මේක ඔයගොල්ලන්ට මතක ඇති වීඩියෝ වල තිබ්බා මේක වහලේ ගාවටම ඒ කියන්නේ වතුර මට්ටම ඇවිල්ලා තිබ්බා. මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම යට කරගෙන ගිහිල්ලා තිබ්බේ. ගස් කඩාගෙන වැටිලා. ඉතින් මේ පැත්තේ හැම පැත්තකම අපේ ළමයිගේ බෝඩින් තමයි තිබ්බේ. ඉතින් බලමු බෝඩින්ට ගිහිල්ලා. ඉතින් අපි මේ දැන් යන්නේ යාළුවගේ බෝඩිමට. මේ යට තට්ටුවේ තමයි ඒගොල්ලෝ හිටියේ. ඔක්කොම යට වුණා. ඔය පේනවා ඇති ඈත. බඩු ටික ගන්න කියලා තමයි යාළුවා කිව්වේ. අපි ගිහිල්ලා බලමු. බහින්නවත් බැරි වුණානේ. මේ යට බහම අර ලිස්සන නෑ. අංකල් 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 මේ නිපුණිගේ බඩු වගේක් තියෙනවා. මේකේ නේ පහල නේ යාලා හිටියේ. කළු පාට සූට් කේස් එකයි ලෙක්චර්ස් අරන් යන බෑග් එකයි කියලා තමයි කිව්වේ. මේක වෙන්න ඇති. මේකද? ඔව් සූට් කේස් එක මේක වෙන්න ඇති. ඔව් ඕක වෙන්න ඇති මම හිතන්නේ. ඕක විතරයි නේ සූට් කේස් එකට තියෙන්නේ නේද? ඔව් ඒ අපි කිය ඕකට දුරු පාට එකක් තියෙනවා ඒක නෙවෙයි වෙන්නේ ඇති මං හිතන්නේ. අර අනිත් දුවලා පෙනී ගිහලා බර වැඩි කියලා මෙහින් කියලා ගියයි කියලා තමයි කිව්වේ. වෙන්න ඇති. අරක තමයි එහෙනම්. ඒක වෙන්නේ ඇති නේ. නැත්නම් යාට මේකක් දාලා පෙන්නනවද දුව? වීඩියෝ කෝල් එකක් කරගෙනද? ඔව්. ඉන්නකො ඔන්ලයින් නැත්te කියලා බලමු. නැත්තම් ඔව්. ආයි නම් එන්න ඕන ඉන්නේ නැහැ කියලා. කාට කියන්නේ? ඔන්ලයින් නෑ නිකුනේ. ලයින් බිසි. මොකද කරන්නේ? ඔය කළු පාට එකක්ද කිව්වේ? කළු පාට එකක්. ඉන්න මං එන්න උඩට. ඔයා දැන් අල්ල. අර පැත්තෙන් අර පැත්තේ ඔයාලා තරමු. හරි අංකල් අපි ඇදගෙන යන්න ඇදගෙන පුළුවන් වෙන්නේ නේද උඩට? පුළුවන් වෙන්නේ. මේ පැත්තට හැරෙන්නේ නැද්ද? ඉස්සලාවනේ. ළමයින්ගේ ලක්ෂ ගානක පොත්පත් ඔක්කොම විනාශ වෙලා මගේ යාළුවාගේ සර්ටිෆිකේට් වගේකුත් තිබ්බා එතන. ඒ ටිකවත් එයාට අරන් යන්න බැරිලා. මොකද එයා කලින් ගෙදර ගියපු එක්කෙනෙක්. වෙන වැඩකට ගෙදර ගිහිල්ලා මෙහෙම සිද්ධියක් දන්නේ නැතුව සර්ටිෆිකේට් හැමදේම නැති වෙලා මේ සූට් කේස් එක අපි ඇදගෙන යනවා. මේක ඇතුලේ තියෙන ඒවාට මොනව වෙලාද දන්නේ නැහැ. බලමු. මේ ගයිස් අපේ යාළුවගේ සර්ටිෆිකේට් ෆයිල් එක බලන්න. මේ සර්ටිෆිකේට් එකක්වත් ආයි ගන්න දෙයක් නැහැ. මේ දැන් ඔක්කොම ඇලෙනවා. ලැමිනේට් කරලා තියෙන ඒ වගේත් ඇතුළට සමහර ඒ වගේ උතර ගිහලා ලොකු අවුලක් නැහැ ඒව නම්. ගන්නවත් දෙයක් නැහැ ඉතින් ආය. ඇත්තටම මේ දැන් මේක වේලෙන්න තියන්න තමයි අපි හදන්නේ.
කෑලි වලට බෙදලා වේලන්න තිබුණා හරි. කොහොමද? ඉතින් මේ විදිහට තමයි මගේ යාළුවගේ සාතික ටික මම බේරගන්න. ඇත්තටම මේ වෙලාවේ පුළුවන් තරම් මිනිස්සෙක්ට කරන්න පුළුවන් පොඩි උදව්වක් හරි හැමෝම කරන්න ඕනේ. ඉතින් මේ මගේ යාළුවා අපේ බැච් එකේ ළමයි කැම්පස් එකේ මේ යාගේ මුළු ජීවිතේම මෙතන තමයි හැමදේම තියෙන්නේ. ඒ ළමයාට ඉන්ටර්විව් එකකටවත් ගිහිල්ලා පෙන්නන්න මුකුත්ම සාතික ටිකක් තව පොඩ්ඩක් නැති වෙනවා. හැබැයි මම පුළුවන් විදිහට මට පුළුවන් විදිහට මේ හැමදේම මම අනිවාර්යෙන්ම හොඳට වේල්ලා ඒ ළමයාට බාර දෙනවා. ගයිස් ඒ ළමයාගේ O level A level certificate හැමදේම මෙතන තියෙනවා. තමන්ගේ ජීවිතය හැම වුණා වගේ තමයි මේ certificate හැම වුණාම. නිපු මේ ඔයාගේ certificate ඔක්කොම මම මේව දැම්ම හරිද අපේ මේ මේසයක් තිබිලා. මේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරිද සමහර මෙන්න මේ වගේ කාඩ්බෝඩ් ඒවා නම් ගන්න බෑ මචං. හරිද? ඒ වුණාට අනිත් ඒවා ඔක්කොම හොඳටම තියෙනවා. මම මේ ටික ඔක්කොම වේලලා මේ ෆයිල් එකත් වේලලා ඔක්කොම දාලා තියෙනවා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා හොඳේ.